හොඳයි. හිඩන් පම්ප් ට්‍රේඩින් පාඨමාලාවේ SMC ලෙසන් සීරීස් එකේ 4 වෙනි ලෙසන් එකත් එක්ක තමයි ඔයාලා මේ දැන් එකතු වෙලා ඉන්නේ. ඉතින් ලික්විඩිටි වොයිඩ්ස් පිළිබඳව තමයි අද දවසේ මේ ලෙසන් එකේදී අපි කතා කරන්න යන්නේ. මොනවද මේ ලික්විඩිටි වොයිඩ්ස් කියන්නේ? ලික්විඩිටි වොයිඩ්ස් කියන්නේ මම ඔයාලට ඒකට අර්ථකථනයක් දෙන්නම්. ලික්විඩිටි වොයිඩ් එකක් කියන්නේ අදාළ කොයින් එකේ අපි හිතමු BTC කියලා. BTC එකේ මිල ඉහළට හෝ පහළට එකම පාටකින් ගමන් කරන එකට තමයි ලික්විඩිටි වොයිඩ් එකක් හැදෙනවා කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? මිල ඉහළ යනකොට ඒ කියන්නේ බයි වෙනකොට බයි කැන්ඩල්ස් පමණක් සාදමින් මිල ඉහළ යනවට අපි කියනවා බයි සයිඩ් ලික්විඩිටි වොයිඩ් එකක්. හරිද? ඒකේ අනිත් පැත්ත මොකද්ද? සෙල් සයිඩ් ලික්විඩිටි වොයිඩ්ස්. ඒ කියන්නේ සෙල් කැන්ඩල්ස් විතරක් හැදිගෙන එනවා. හරිද? ඉතින් මේකට තමයි ලික්විඩිටි වොයිඩ් එකක් කියන්නේ. මේ ලික්විඩිටි වොයිඩ්ස් වලදී තමයි සෙල් කැන්ඩල්ස් එහෙම නැත්නම් බයි කැන්ඩල්ස් වල ඉම්බැලන්ස් හැදෙන්නේ. ඉම්බැලන්ස් එහෙම නැත්නම් ෆෙයාර් වැලියු ගැප් හැදෙන්නේ. හරි. ඉතින් අපි ඒ වගේ එකක් බලමු. මෙන්න තියෙනවා ලික්විඩිටි වොයිඩ් එකක්. හරි. උදාහරණයක් විදිහට මම ඔයාලට පෙන්නන්නම් මෙතන ලික්විඩිටි වොයිඩ් එකක්. මේ තියෙන්නේ ලික්විඩිටි වොයිඩ් එකක්. මොකද වෙලා තියෙන්නේ? සෙල් කැන්ඩල්ස් විතරයි නේද? මේ සෙල් කැන්ඩල්ස් විතරයි. එතකොට මම අර ඉස්සෙල්ලා කියපු කතන්දරේ මොකද්ද? මේකේ තමයි ඉම්බැලන්ස් හැදෙන්නේ කියලා මම කිව්වා. මේ තියෙන්නේ ඉම්බැලන්ස්. දැක්කද? මේ ලික්විඩිටි වොයිඩ්ස් වලදී ඉම්බැලන්ස් හැදෙනවා. හරිද? එතකොට මේ ලික්විඩිටි වොයිඩ් එක කම්ප්ලීට් කරන්න මොකද වෙලා තියෙන්නේ? ආයෙසරයක් මාකට් එක උඩට ඇවිල්ලා මේ ඉම්බැලන්ස් එකත් එක්ක කම්ප්ලීට් කරන්න ඇවිල්ලා. ඉතින් ඔයාලා මෙතනින් කන්ෆර්මේෂන් එක ගන්න ඕනේ මොකද්ද? මේ වගේ ලික්විඩිටි වොයිඩ් එකක් තියෙනවා නම් මේ ලික්විඩිටි වොයිඩ් එක තුල ඉම්බැලන්ස් එකක් තියෙනවා නම් මෙතෙන් අනිවාර්යෙන් මේ වොයිඩ් එක ෆිල් කරන්න එනවා. හරි. සෙල් සයිඩ් ලික්විඩිටි තමයි අපි දැන් මේ කතා කරේ. ඔන්න මම බයි සයිඩ් ලික්විඩිටි වොයිඩ් එකක් ගැන කතා කරන්නම්. මේ මොකද්ද? මෙතන ඔක්කොම තියෙන්නේ බයි කැන්ඩල්ස් විතරයි නේද? කිසිම සෙල් කැන්ඩල් එකක් නැහැ නේද? එතකොට මෙතන මොකද්ද මේ ඉම්බැලන්ස් එකක් තියෙනවා. මෙතන ඉම්බැලන්ස් එකක් තිබිලා තියෙනවා. ඊට පස්සේ මෙතන ඉම්බැලන්ස් එකක් තිබිලා තියෙනවා. ඒ ඉම්බැලන්ස් ඔක්කොම කව වෙලා නේද? අන්න දැක්කද? මේක තමයි ලික්විඩිටි වොයිඩ්ස් වල සිද්ධ වෙන කාරණාව. සාරාංශයක් විදිහට ගත්තොත් ලික්විඩිටි වොයිඩ් එකක් හැදුනොත් එතන ඉම්බැලන්ස් තියෙනවා නම් අනිවාර්යෙන් මාකට් එක එතෙන් එනවා. හරි? බයි නම් බයි වෙලා තියෙනවා නම් බයි ලික්විඩිටි වොයිඩ් එකක් තියෙනවා නම් එතෙන් අනිවාර්යෙන් ආය සෙල් වෙලා මාකට් එක එනවා. හරි? සෙල් සයිඩ් තියෙනවා නම් ආයසරයක් බයි වෙලා මාකට් එක මෙතෙන් එනවා. දැන් මෙතන මේ ලොකු කැන්ඩල් එකකින් ක්‍රියේට් කරලා තියෙනවා. පේනව නේද? ලොකු කැන්ඩල් එකක් ගහලා තියෙනවා. හරි? මේක තමයි මාකට් එකේ තියරි එක. හරි මේ SMC මෙතඩ් එකේ හැමතැනම මේ බලන්න. මේ මෙතනත් ලික්විඩිටි වොයිඩ් එකක් තියෙනවා. මේ ලික්විඩිටි වොයිඩ්ස්. මොනවද? ලික්විඩිටි වොයිඩ්ස්. හරි? මෙතනත් ලික්විඩිටි වොයිඩ්ස්. මේවා ෆිල් කරන්න ඇවිල්ලා නැද්ද? මේ ඉම්බැලන්ස් තියෙනව නේද? මේ ඉම්බැලන්ස්. හරි? ඊට පස්සේ මේ මොනවද? ඉම්බැලන්ස්. මේ තනිකර ඉම්බැලන්ස්. මේවා ෆිල් කරන්න ඇවිල්ලා නැද්ද? ඇවිල්ලා තියෙනවා. හරි. දැන් අපේ ඊළඟ මාතෘකාව මොකද්ද? ලික්විඩිටි ගන්න එනවා. ඒ කියන්නේ මොනවද අපි ඒවට කියන්නේ? ලික්විඩිටි ගන්න එනවා කියලා කියන්නේ අපි SMC වල මේක කොටස් තුනකට බෙදන්න පුළුවන්. මම අර ඉස්සෙල්ලා කියපු විදිහේ buy side liquidity මම මේ කියන්නේ liquidity void ගැන නෙමෙයි මම ඉස්සෙල්ලා කතා කරේ buy side liquidity voids ගැන. ඒ කියන්නේ buy පැත්තට යන liquidity void ගැන. දැන් මේක වෙනම මාතෘකාවක්. හරි? දැන් අතනින් එළියට එන්න. මේ මාතෘකාවේ කතා කරන්නේ buy side liquidity. හරි? ඊට පස්සේ sell side liquidity සහ trend line liquidity අනුවෙන් කොටස් තුනකට මේක බෙදෙනවා. මේකෙන් වෙන්නේ ලොකු මුදල් වලින් ට්‍රේඩ් කරන අය රිටේල් ට්‍රේඩර්ස් ලව රිටේල් ට්‍රේඩර්ස් කියන අපි වගේ අයව ලොස් කරන එක. ඒක කොහොමද කරන්නේ? දැන් ඔය තියෙනවා ඔයාලා දන්නවා සපෝට් රෙසිස්ටන්ට් පැටර්න්ස් තියෙනවා ඉන්ඩිකේටර්ස් තියෙනවා. ඉතින් ඔව් වගේ කන්ෆර්මේෂන් අරන් තමයි රිටේල් ට්‍රේඩර්ස් ට්‍රේඩ් කරන්නේ. හරිද? ඉතින් රිටේල් ට්‍රේඩර්ස් එහෙම ට්‍රේඩ් කරනකොට මේ ඉන්ස්ටිටියුෂන් ලොකු ෆන්ඩ්ස් දරාගෙන ඉන්න කට්ටිය එහෙම නැත්නම් මාකට් ක්‍රියේටර්ස්ලා මොකද කරන්නේ? ඒගොල්ලන්ගේ ලික්විඩිටි එකතු කරගන්නවා. ඒකට තමයි අපි කියන්නේ ලික්විඩිටි හන්ටිං කියලා. හරි? buy side liquidity ගන්නවා, sell side liquidity ගන්නවා, trend line liquidity ගන්නවා. හරි?
අපි බලමු buy side liquidity එකක් උදාහරණයක් විදිහට මම ඔයාලට පෙන්නන්නම් buy side liquidity එකක් ගත්ත එක. දැන් support resistance එක trade කරන කෙනෙක් නම් අනිවාර්යෙන් මේ වගේ ඒවාට අහු වෙනවා. හරිද? මම මෙතන පෙන්නන්නම් ඔයාලට buy side liquidity ගත්ත එක. මෙන්න තියෙනවා. ඔන්න බලන්න. දැන් මෙතන resistance එකක් නේ. අපි මේ resistance එක ඇඳගමුකෝ. මේ resistance එක අපි ඇඳගමු. මෙන්න මෙතන තමයි resistance level එක. හරිද? එතකොට අපි retail traders ලා විදිහට අපි හිතනවා මේ resistance එකෙන් හැරෙයි. ඊට පස්සේ මොකද කරන්නේ? ඔන්න ඔතනින් sell වෙන්න දානවා. එහෙම නැත්නම් stop loss එහෙම use කරන්න ඔය වගේ තැන්වල. දැන් මොකද ඊයේ මේ වෙලා තියෙන්නේ? මේ liquidity එක අරගෙන නේද? මේ week එකක් ගහලා මේ හරිය stop loss එහෙම දාලා තිබ්බ මිනිස්සුන්ට මොකද වෙන්නේ? lost වෙලා ඒ liquidity එක ඔක්කොම retail traders ලාගෙන් නැති වෙලා institutional traders ලාට යනවා. මේ තනිකර liquidity ගන්නවා මේ. මෙතනින් හැරෙයි කියලා හිතපු කට්ටිය මේ තැන් වලින් හැරලා තියෙනවා. නමුත් ඊළඟ candle එකෙන් දෙකෙන් දැන් හිතන්නකො මෙතනින් මම මේ වලට උදාහරණයක් කියන්නේ. මෙතනින් හැරිච්ච ගමන් කට්ටිය හිතන්නේ තියා මේක sell වෙයි. හරි. දැන් අපි sell order එකක් දාමු. resistance එකෙන් ඔන්න resistance එක ගත්තා. දැන් පල්ලෙහාට යයි කියලා හිතලා දාපුවා මොකද වෙන්නේ? ඔන්න order එකක් liquidate කරගෙන entry price එකට දාලා liquidity hunting එකක් වෙලා සම්පූර්ණ order එක liquidate වෙලා යනවා. එහෙම නැත්නම් stop loss වදිනවා. හරි. මේවට තමයි කියන්නේ buy side liquidity කියලා. හරිද? ඊළඟට මොනවද තියෙන්නේ? sell side liquidity. හරි. මං sell side liquidity වලට යන්න කලින් මෙහෙම කියන්නම්. ඔයාලා stop loss එකක් දානකොට තමයි මේවට අහු වෙන්නේ. හරි. stop loss එකක් දානකොට අනිවාර්යයෙන්ම ඔය දැන් support resistance වලම දාන්න එපා. stop loss take profit. හරි. ටිකක් උඩින් හෝ යටින් දාන්න. දැන් මෙතන දැන් හිතන්නකො මේ හරියෙන් අපි එන්ට වෙලා stop loss එක මේ හරියෙන් දානවා. එහෙම දාන්න එපා. හරිද? සාමාන්‍යයෙන් මෙහෙම කරන්න. මම මෙතනින් යන්දොත් එහෙම අඩුම තරමේ 0.5ක්වත් තියන්න කියන එකයි මගේ අයිඩියා එක. හරි? ඔව්. ඕඩර් එකේ ස්ටොප් ලොස් එක ටිකක් රෙසිස්ටන්ට් එකට හෝ සපෝට් එකට උඩින් හෝ යටින් තියන්න ඕනේ. හරි? එතනම දාන්න එපා. මොකද ලික්විඩිටි හන්ටින් වෙන්න පුළුවන්. හරිද? ඔන්න ඒ කරුණත් එක්ක අපි යමු sell side liquidity වලට. sell side liquidity. හරි. අපි sell side liquidity එකක් හොයාගමු. sell side liquidity නම් ඕන තරම් තියෙනවා මේකේ. හරි. අපි බලමු. මෙන්න තියෙනවා. මෙන්න තියෙනවා sell side liquidity එකක්. ඒ කියන්නේ sell පැත්තට ගත්ත liquidity එකක්. ඔන්න මෙතන තියෙනවා support එක. මොකද වෙලා තියෙන්නේ? අර කතන්දරේම තමයි. හරි. මෙතනින් liquidity hunting එකක් ගිහිල්ලා තියෙනවා. හරි. දැන් මෙතන තව ඇති. අනිවාර්යෙන් ඇති. තව liquidity huntings ඇති මෙතන සිද්ධ වෙච්ච. නෑ තාම ඇවිල්ලා නෑ. හරි. මකට තාම ඇවිල්ලා නෑ මෙතන. අපි බලමු. මෙතනත් liquidity hunting එකක් වෙන්න පුළුවන්. එතකොට මේ බලන්න. තව තියෙනවා. ඔයාලට තව උදාහරණයක් පෙන්නුවොත් මේ බලන්න. මෙතන ගන්න පුළුවන්. මේකත් resistance එකක් විදිහට සමහර කට්ටිය හිතන්නේ නැති. මොකද වෙලා තියෙන්නේ? ඒකට stop loss take profit එහෙම දාපු කට්ටිය මේකට අහු වෙනවා. හරි. ඊට පස්සේ ඒකෙලි මෝඩ් එක liquidate කරලා ආයෙ උඩට ගිහිල්ලා liquidity එකතු කරගෙන තමයි එයා උඩට යන්නේ. හරි. මං හිතනවා buy side liquidity සහ sell side liquidity ගැන ඔයාලට අවබෝධයක් එන්නේ නැති. ඊට පස්සේ ඊළඟ liquidity වර්ගය මොකද්ද? ඊළඟ liquidity වර්ගය මොකද්ද? trend line liquidity. trend line liquidity එකක් මම ඔයාලට ඇඳලා පෙන්නන්නම්කෝ. ඒ කියන්නේ දැන් මෙතන ඉඳන් මෙතෙන් එනකොට මේ බලන්න. මේක trend line එකක් විදිහට අපිට ගන්න පුළුවන් නේද? මේක අපිට trend line එකක් විදිහට ගන්න පුළුවන්. බලන්න. දැන් සාමාන්‍ය මිනිස්සෙක් retail traders ලා අපි වගේ කෙනෙක් ඔය දැන් සාමාන්‍ය chart analyzing ගත්තොත් ඔන්න මෙතෙන් එනවා. හරි මෙතනින් හැරුණා. මෙතනින් හැරුණා. ඊට පස්සේ එයා නැවත සැරයක් හිතනවා මෙතනින් හැරෙයි කියලා. මොකද කරන්නේ? මෙතනින් හැරෙයි නෙමෙයි. සම්පූර්ණයෙන්ම liquidity එක එකතු කර ගන්නවා මේ trend line liquidity වලින්. මෙතනින් හැරෙයි කියලා හිතපු කට්ටිය ඔක්කොම මෙතනින් loss කරලා ඒගොල්ලන්ගේ liquidity එක එකතු කර ගන්නවා. හරි? මේ තියෙන්නේ trend line liquidity එක.
හරි මේ වගේ ට්‍රෙන්ඩ් ලයින්ස් වලදී ගන්න ලික්විඩිටි වලට තමයි ලික්විඩිටි එහෙම නැත්නම් ට්‍රෙන්ඩ් ලයින් ලික්විඩිටි කියලා කියන්නේ. අපි පොඩ්ඩක් බලමු 1 hour chart එකේ මේ ට්‍රෙන්ඩ් ලයින් ලික්විඩිටි එකක් තියෙනවද කියලා. කොහේ හරි තැනක මෙන්න තියෙනවා. මේ තියෙන්නේ. මේ තියෙන තනිකරම ට්‍රෙන්ඩ් ලයින් ලික්විඩිටි. මේ බලන්න. මෙතනින් ලික්විඩිටි ඔක්කොම අරන් තියනවා නේද? දැන් මෙතනින් හැරෙයි කියලා හිතපු කට්ටිය මේ ට්‍රෙන්ඩ් ලයින් දෙක දිගේ යයි කියලා හිතපු කට්ටිය මොකද මෙතන? මෙතනින් ලොස්ට් වෙලා තියෙනවා. හරි. ඉතින් මේ වගේ තැනකදීත් අපි කල්පනාකාරී වෙන්න ඕනේ ස්ටොප් ලොස් එහෙම දාද්දි හිතන්නකෝ මම මෙතනින් එන්ටර් වුණා කියලා. සෝරි. දැන් අපි මෙතනින් ලොන්ග් ඕඩර් එකක් නේ දාන්නේ සාමාන්‍යයෙන්. හරිද? දැන් මෙතනින් ලොන්ග් ඕඩර් එකක් දාන්නේ. මේ වගේ පොයින්ට් එකකදී. එතකොට අපි මොකද කරන්නේ? අපි හිතමු ටාගට් එක මේ හරියට වගේ තියමුකෝ. හරි. ඊට පස්සේ ස්ටොප් ලොස් එක අවම වශයෙන් මෙතන නම් තියන්න වෙනවා සෑහෙන්න. හරි. 3.96ක් වගේ. ඉතින් මේ වගේ තැන්වලදී එන්ටර් වෙන්න එපා. හරිද? පොඩ්ඩක් බලන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් කරනවද? හරි. එහෙම බ්‍රේක් කරනවද කියලා බලලා පොඩ්ඩක් බලලා ඇලර්ට් එකේ ඉඳලා එන්ටර් වෙන්න. හරි. මේ හරි සපෝට් රෙසිස්ටන්ට් එහෙමත් තියෙනවනේ. දැන් මෙතන මම ඉස්සෙල්ලා ගත්ත මට මතක විදිහට මේ සපෝට් රෙසිස්ටන්ට් ලික්විඩිටි අර සයිඩ් බයි සයිඩ් ලික්විඩිටි වලටත් මේක ගන්න පුළුවන්. මේක ට්‍රෙන්ඩ් ලයින් ලික්විඩිටි එකක් විදිහට මම ඔයාලට පෙන්නුවේ මේක. ඊට පස්සේ මේක මේ පික් එක ගහලා ට්‍රෙන්ඩ් ලයින් ලික්විඩිටි එක ගත්තා. ඉතින් ඔන්න අද වැදගත් ලෙසන් එකක් කරේ SMC වල ගොඩක් දුරට සිද්ධ වෙන දේවල් මේ. ඉතින් අපි ඊළඟ ලෙසන් එකෙන් හමු වෙන